ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට ආදරයෙන් පිළිගන්නවා. පසුගිය දින අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ වන දිනය පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අප්‍රේල් 1 වෙනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු ආරම්භ වන අතර අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. හැකි ඉක්මනින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.